දැන් ගමන පටන් ගන්න යන්නේ. වෙස්ටර්න් තමයි යන්න හිතන් ඉන්නේ. දැන් ඉන්නේ ගිරාන්දු කෝට්ටේ මයන් ඉන්නේ දෙහත කන්නේ පාරේ. ඉතින් අපි ගිහින් බලමු. අපි හෙට්ටිපොළ පැත්තෙන් තමයි යන්න හිතන් ඉන්නේ නා. හෙට්ටිපොළට ගිහින් ලග්ගල පැත්තෙන් යන්න තමයි හිතන් ඉන්නේ. හරි. අපි ගිහින් බලමු. මේ පැත්තෙන් ගිරාන්දර කෝට්ටේ පැත්තට මේ පැත්තෙන් දිහට ගන්න පාර. මෙතනින් අපි යනවා හෙට්ටිපොළ පාරේ. යන්නන්දි. මෙතන තියෙනවා තුම්මන් හන්දියක් වෙනවනේ. ඔයාලා හෙට්ටිපොළ ටවුන් එකකින් දාලා ටවුන් එකට දාන්න නැතුව හෙට්ටිපොළ පැත්තේ කෙලින්ම ඇවිල්ලා මෙතන තියෙන තුම්මන් හන්දියක් ඒ පාර දිගේ කෙලින්ම ආපුවම මෙතනින් යන්න ඕනේ වමට නෙමෙයි දකුණට තමයි රෙස්ටෝරන්ට් එක තියෙනවා. නාවුල දඹුල්ල නාරංගමුව නාරංගමුවට යන්න තියෙන්නේ. මේ මෙතනින් දඹුල්ල මෙහෙට අපි යා මේවල ජලාශය කියලා ගහලා තියෙනවා. ඔයාලා අර පැත්තේ ඉඳන් එද්දි මෙතනින් වම් පැත්තට දාලා එන්න. යාළුවෝ ටිකක් හම්බුනා අඳුරන්නේ නැහැ. ඒ උනාට කතා කරා. ඉන්නේ කොල්ලෝ වගේ. පස්සේ මේ දින්නේ කට්ටිය මෙයාලා තමයි අපිට පාර කියන්න කිව්වේ. අවිස්සරා අපි යනවා අපි පාරේ දාන්නේ නැහැ. මෙතනින් මමට ඔයාලා අරින් ආවත් මෙතන හම්බ වෙනවා. මෙතනින් තමයි වමට දාන්නේ. අපි ආවේ ෂෝට් කට් එකක් කියලා. ඇත්තටම ලේසි වුණා. මුරගාකන්ද මේ පාර නෙමෙයි. මේ එතකොට මුරගාකන්ද කළුගඟ. මුරගාකන්ද නෙමෙයි. නෑ මුරගාකන්ද නාවුල පාරේ. නාවුල පාරේනේ. මේ ඇවිල්ලා කළුගඟලු. කළුගඟ දැන් මෙතන තමයි view point එක. කට්ටිය ඔක්කොම මෙතන අතර කරනවා. අපි යන්න ඕනි මෙහෙට. අපි ආවේ එතකොට මෙහෙන් මෙතන සාමාන්‍ය view point එක ලස්සනයි. ෆොටෝ ගහනවා වගේ නම් අඳුරන්නේ නැති යාළුවෝ. අඳුරන්නේ නැති මාට හරියට කතා කරලා තෝන්දින් කතා කරොත් අනිවාර්යෙන්ම පුළා ඉන්න ගන්න කිව්වොත් කට්ටිය කරනවා. ඔල්ලෝනේ. චෙක් කරලා ඉන්න මොකද මේ ආවට පස්සේ මේ ගරාජ් එකක්වත් නෑ හොයන්න. තනිකර කැලේ. අපි හරියටම ආවා. දැන් පිටවල පතර පාස් කරලා අපි යන උඩ අර ටවර් එකේ තියෙන තැනට. ඔයාලට පෙන්නන්න. වෙනවනේ. මාර විවයක් තියෙන්නේ. අපි දැන් ඉන්නේ උඩ ටවර් එක හරියට යන හරියේ view point එකේ. මගදී හම්බෙන view point එකේ.
ඕන්තිය මාර විවයක් තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලා ඇවිල්ලා බලන්න. පට්ටම ලස්සනයි. අපි ආවේ මෙහෙ. එතකොට අපි ඇවිල්ලා තියෙන්නේ තාන් අතනින් ඔය පාර දිගේ හොම තමයි අපි ආවේ. ඔයාලට පේනවා. ඔය තියෙන හොම පාර පහළට යනකම්. මාර හොලගක් තියෙන්නේ. පට්ටම හොලගක් තියෙන්නේ. පේනවනේ? මාර පරිසරයක් තියෙනවා. අපි ආවා උඩටම ආවා බයික් නැවතුවා පහළ බයික් නවත්තවුවා දැන් කොහොමද තමයි ඉතින් තියෙන්නේ උඩ තත්ත්වය වාහන යනවා ඕවා මාතලේ රෝඩ් එක මම හිතන්නේ මාතලේ යන්නේ මේ පැත්තෙන් එනවනේ ඔයාලා එනවා නම් සතියේ දවස්වල නැතුව දිනවඩු දවස්වල නැතුව සතියේ සෝරි සතියේ දවස්වල එන්න බලන්න දිනවඩු දවස්වල එන්න හදන්න එපා මාර සෙනගක් ඉන්නේ සෙනගක් මත්තෝ සෙනගක් තතු අයියා බඩගිනි නේ අපි ඔක්කොම රයිස් කාලා උඩ ටවර් එක පැත්තට යන්න ලෑස්ති මේ අංකල්ගේ කඩේ අනිවාර්යෙන් ආපු වෙලාවෙ කණ්ඩ මාර රහයි ඔයාලා ලග්ගල පැත්තෙන් ආවොත් මේ පැත්තෙන් එන්න පුළුවන් මාතලේ පැත්තෙන් මේ සයිඩ් එකෙන් එන්න පුළුවන් අතන අර ටවර් එකට යන ගේට යන්න ඕනේ අපි මෙතනින් ටවර් එක තියෙන තැන මෙතන වයින් තමයි යන්නේ ටික අතන තියෙන ටිකට් කවුන්ටරේ ටිකට් එක අරගෙන අපි යමු වයින් යන්නේ ඉස්සර කලින් මේක තමයි ටිකට් එක කාලෙන් කාලට වෙනස් වෙලා ඇති පෙල් 75ක් වගේ පොඩි ගාණක් පින් පෙල් 75ක් දීලා ගන්න බැරි ගමන් නැහැ නේ මෙතන තමයි යන්න තියෙන්නේ අයියා කොසාමල්ලි මේක බලලා තුනක් ගැටි මම යනවා ගෙදර වැටෙනකන් තමයි බලන් ඉන්නේ නේ ඔව් දීපා අයියා අත දෙන්නේ අයියා කො කැමරාවත් තරම් මේ නගින් මාන්සියට වෙච්ච දෙයක් නැහැ ආය අහන්න දෙයක් තියෙනවද ඔයාලට? රේස් එක වෙනවනේ. පට්ටමලක් තියෙන්නේ. වහින්න නෑ එපා කියපන් ඈ. ෆොටෝ එකක් වගේ නෑ. ලන්ඩි කවර් එකක් දෙන්න.
කට් එකකින් බහින්නේ. මේ කැලේ අස්සේ යන්න තියෙන්නේ. මේ පේනවනේ. ඇයි? කූඩල්ලද? හම්මෝ. ඉස්සලා රයිස් කම් වඩේ ගාවට ආවා. දැන් යන්නේ පිටවල පතනට. ඒක කවුසර් වැඩි. කමක් නැහැ හොඳට view එක පේනවා. හොඳට view එක හොඳට පේනවා. බයික් නවත්තේ බලන්න. බයික් තියනවද දන්නේ නැහැ. මට රැබිකියක් තියෙන්නේ. මම උදේ වරුව වගේ 80 දවසක එන්න බලන්න. දැන් රැබිකියට ඩවුන් පිටවල පදන ගාවට කොයි දිනන්න කොයි පිටවල පදන ගාව පාකේ බයික් දෙක නැවැත්තුවා. දැන් යනවා පිටවල පදන බලන්න කිලෝ කාන්තේ. ටිකට් එක ගන්න ඕනේ විතරයි. ටිකට් එක ගන්න ඕනේ. ගත්ත ටිකට් එක. ටිකට් එක ගන්න ටිකට් හතරක් ගත්තා. ඉතින් තමයි යන්න ඕනේ. පිටවල පතන අයි ටිකට් ගත්තේ පුංචි ලෝකාන්තේ අයි ටිකට් ගත්තේ ඇයි බලන්නේ නැහැ කොහෙද ටිකට් මොනවාද බලන්නේ නැහැ නැතුණා උඩ බලන්නවත් දන්නේ ඔයාලා යද්දි මේ පාර විතරක් යන්නේ අර දනකොළ වලින් දාලා ෂෝට් කට් තියෙනවා යන්න එපා. මෙයාලා ගහලා තියෙනවා. නියත මාර්ග විතරක් භාවිතා කරන්න කියලා. ඒ හින්දා මේ යන්න පාරේ කම්බන් ගන්න ඕනේ. නේ? මෙතන තමයි. අපි ආවා. පිටේ පතන view point එකට. යන්න තියෙන්නේ view point එකට. තමයි අපි යනවා පහළට. දැන් නම් බෑ තමයි. හරි ඔන්න. අපි වීඩියෝ වල පතන ගාවි බැස්සා. ඒ වතුන ආවා. දැන් අපි ඔක්කොම ලෑස්ති ගෙදර යන්නේ. මාන්සි කකුල් දෙකත් එක්ක හරිදෙනවා. ඇවිල්ලා ඔයාලත් බලන්න. ආයෙ දවසක වෙන වීඩියෝ එකකින් හම්බෙමු. එලා අපි යනවා.